හැමෝටම සුබදවසක් කියලා පිළිගන්න channel එකට ඔන්න අලුත් වීඩියෝ එකක් කරගෙන ආවා. ඉතින් මට හදන්න එන අඩුම item එක තමයි මෙන්න මේක. ඉතින් මේක ඇවිල්ලා LG home theater එකක්. මේකේ model number එක ගත්තොත් ඇවිල්ලා බලමු අපි තන පිටිපස්සේ ඇත්තේ බලමු. සාමාන්‍ය model number එක වැඩි මං ඉතින් මේවා කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මෙතන තියෙනවා ඊට පස්සේ මේකේ housing එක. housing එක අපි බලමු පොඩ්ඩක්. සමහරක් වෙලාවට housing එකෙත් ඒගොල්ලෝ මේකේ model number එක දාලා තියෙනවා. ඊට පස්සේ එතන මොඩල් නම්බර් එක නෑ. මේකේ උඩ පියනේ තමයි මොඩල් නම්බර් එක තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවද දැන්? LHD 627 home theater එක. ඊට පස්සේ මේක ඇවිල්ලා no power තමයි මට ආවේ. ඉතින් මම චෙක් කරගෙන යද්දි power supply එක මට අහුවෙච්ච ලෙඩේ. ඔයගොල්ලන්ට අපි ඉස්සලා කරන්ට් එකට ගහලා බලමු මේක වැඩ කරනවද කියලා. ඊට පස්සේ මෙන්න වයර් එක මේකේ මෙහෙම ගිහිල්ලා මෙන්න තියෙනවා. එතකොට මේකේ ස්විච් එකක් දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔන්න දැම්මා. ස්විච් එක දාලා තියෙන්නේ. ස්විච් එක දාලා මේ විදිහට පවර් බටන් එක කොච්චර එබ්බුවත් මේකේ ඩිස්ප්ලේ එක එන්නේ නැහැ. එතකොට මේක ඇවිල්ලා no power. හොඳයි, මේකේ ඇවිල්ලා පොඩි ලෙඩක් තිබුණේ. ඉතින් රිපෙයාර් එකට යන්න කලින් ඉල්ලනවා හැමෝගෙම මේ channel එකට subscribe කරලා එකතු වෙන්න channel එකත් එක්ක. ඒකට පුළුවන් ඉස්සරහටත් ඔයගොල්ලන්ට මේ වගේ රිපෙයාර් වීඩියෝ මගේ channel එකෙන් බලන්න. ඒ වගේම මේකේ එන ප්‍රශ්න ටිකක් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා අද. විශේෂයෙන්ම හොඳයි. ඊට පස්සේ දැන් මේක ඇවිල්ලා මේ දැන් no power scene එකක් නේ තියෙන්නේ. ඉතින් මම හොයාගෙන යද්දි මට ආපු ලෙඩේ තමයි මෙතන. දැන් ඔයගොල්ලන්ට පේනනේ මම මේක අනිත් පැත්ත ගහලා තියෙන්නේ. කරන්ට් එකට ගහලා ඉවරුනට පස්සේ මේක අතපත ගන්න යන්න එපා. කැප් charge එක අනිවාර්යෙන් තියෙනවා මේකේ. කැප් charge එක තියෙන්න පුළුවන්. එහෙම කැප් charge එක තිබ්බොත් කෙලින්ම ඔයගොල්ලන්ට කරන්ට් එක වදින එක තමයි වෙන්නේ. ඒක නිසා මේ බලන්න සේරටම කලින් බලලා ඉවර වෙලා කැප් charge එක discharge කරලා වුණ ඔයගොල්ලෝ මේකට අත තියන්න. සේරටම කලින් ඉල්ලනවා වීඩියෝ එක මුලින් ඉඳලා ඉවර වෙනකම බලන්න. මොකද එහෙම බැලුවොත් තමයි ඔයගොල්ලන්ට මේක සම්බන්ධ ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඉතින් මේකේ තිබුණේ ඇවිල්ලා මෙන්න මේ ඩයෝඩ් එක ෂෝට් වෙලා තියෙනවා. ඉතින් ෂෝට් වෙලා තිබ්බ හින්දා මම මේක ගලවලා ගත්ත උඩට. ගලවලා අරගෙන බලමු අපි මේකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඇත්තටම. මේකේ නම්බර් එක ඇවිල්ලා SR 306. මේ වල high frequency diode. ඊට පස්සේ මේක හරි විදිහට වැඩ කරනවා නම් මෙන්න මේ විදිහට තමයි මේක වැඩ කරනවා. ඔයගොල්ලන්ට පේන මල්ටිමීටර් වැඩ කරනවා. ඊට පස්සේ සුදු පාට ඉර පැත්ත තමයි ධන, මේ පැත්ත ඍණ. එතකොට මෙහෙම තියෙද්දි ඔන්න වැඩ කරනවා. කිසිම අවුලක් නැහැ. නමුත් මේක මේ පැත්තට වැඩ කරන්න බෑ කීයටවත්. මේ පැත්තට වැඩ කරොත් අනිවාර්යෙන් මේක ඩැමේජ්. දැන් මේ ඩයෝඩ් එක ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් මේ ඩැමේජ් වුණාට මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පේන ඇති ලොකු STR එකක් දාලා
STR එක නෙවෙයි sorry power transistor එකක් දාලා MOSFET transistor මම හිතන්නේ ඊට පස්සේ මෙතන IC එකක් දාලා ඒකෙන් තමයි මේක මේවා කරවන්නේ ඔසිලේට් කරවන්නේ ඊට පස්සේ මේ ස්විච් කරන්නේ ඊට පස්සේ ඒ transistor එකෙන් තමයි chopper transformer transformer ඔසිලේට් කරවන්නේ. ඉතින් ඒ ලයින් එක යන්නේ කෙලින්ම මෙතනින් power ගිහිල්ලා amp එක පැත්තට. ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මෙතන තියෙන pin set එක. ඉතින් මේ pin set එකට තමයි මේක plug වෙන්නේ. මම ඒක ඔයගොල්ලන්ට plug කරලා පෙන්නන්නම්. ඊට පස්සේ මේ පැත්ත ගත්තොත් මේ පැත්ත මේ පොඩි transformer කෙලින්ම මෙතනට එනවා පොඩි IC එකක්. පොඩි IC එකෙන් මේ transformer ඔසිලේට් වෙලා මේ පැත්තට මේ power එකක් හැදෙනවා. මෙතනින් මේ wire එක දිගේ ගිහිල්ලා මේ මොකටද display එක system IC ඒ ඔක්කොටම මේ පැත්තෙන් තමයි යන්නේ. එතකොට DVD වැඩ කරන්නේත් මේ පැත්තෙන්. මේගොල්ලෝ power line දෙකක් හරි ගස්සලා තියෙන power supply එකේ amp එක පැත්තට එකයි display ඊට පස්සේ system IC DVD line මේ ඔක්කොටම එක පැත්තයි. ඊට පස්සේ කලින් තිබුණේ DVD player එක. ඉතින් DVD player එකට D class amp එකක් මේගොල්ලෝ තියලා ඒකට වෙනම power supply එකක් තියලා පොඩි බබල් කැල් ටිකක් සෙට් කරලා ඔන්න home theater කියලා අවිල්ලා දින එක තමයි මේකේ මේකට home theater කියලා කියන්නේ. සමහර කට්ටිය දැනටත් මේකට player එක කියලා කියන්නේ. කෙසේ නමුත් මේකේ ඇවිල්ලා මෙතන තියෙන IC එක ඔය IC එක ඩැමේජ් වෙලා නැහැ. බොහෝ දුරට මේක ෂෝට් එකක් වුණොත් මේ IC එකත් යන්න බලනවා. සමහර කරලා මට ඇවිල්ලා තියෙන මේ IC එක පුපුරලා ගිහිල්ලා දෙකට මැදින්. එතකොට මේ අවට කැල් ටිකක් මාරු කරලා මේ IC එකක් දාපුවම බොහෝ දුරට මේක වැඩ කරනවා. ඒක දාන්න කලින් මේ පැත්තත් අනිවාර්යෙන් බලන්න ඕනේ. මේ පැත්ත බැලුවේ නැත්තම් අපි කොච්චර මේ පැත්ත හැදුවත් වැඩක් නැහැ. හදන්න මේ පැත්ත පිච්චිලා මේ chopper එක යන එක තමයි වෙන්නේ. chopper එක ගිව්වම මේ පැත්තත් හදලා මේ පැත්තත් හැදුවට වැඩක් නැහැ. මොකද මේක ඩැමේජ් නිසා මේ පැත්ත අනිවාර්යෙන් පිච්චෙන්න බලනවා. ඒක නිසා අනිවාර්යෙන් මේ පැත්තේ ෂෝට් බෝඩ් තියෙනවා නම් ඒව අයින් කරලා තියාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ මොන හරි ෂෝට් බෝඩ් තියෙනවා නම් ඒවත් අයින් කරලා තියාගන්න ඕනේ. ඊට පස්සේ amp එක පැත්තට ගියාම මේ amp එකේ පැත්තේ power supply පැත්තට ගියාම අපි දැන් මේ පැත්තේ මොකක් හරි ෂෝට් එකක් තිබුණොත් ඒක අවුලක් නෑ. ඒක අපිට හොයාගන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ මෙතන IC තුනක් තියෙනවා. ඔය IC එකක් හරි ගියොත් මේ පැත්තත් වැඩ කරන්නේ නෑ සමහරක් වෙලාවට. on වෙන්නේ නැති අවස්ථා දෙනවා. ප්‍රොටෙක්ෂන් වලින් ඔෆ් කරන අවස්ථා ගොඩක් තියෙනවා. එහෙම වුණොත් අවුලක් නැහැ. මේ පැත්ත ඩැමේජ් වෙන සවුන්ඩ් IC එකක් ගිහිල්ලා ඒක ඔන්නෝම තියෙනවා පැත්තකට වෙලා ප්‍රොටෙක්ට් කියලා වෙනවා ඩිස්ප්ලේ එකේ. ඊට පස්සේ මේක ගිහිල්ලා අහුවෙලා තියෙනවා මට. සවුන්ඩ් IC කරකුට්ටම් වෙලා අහුවෙලා තියෙනවා. එතකොට මේව පන්නලා කරන්ට් එකට ගහලා බැලුවම ඩිස්ප්ලේ ඇවිල්ලා ඒ ටික වැඩ කරනවා නම් ඔන්න අවුලක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. සවුන්ඩ් IC ටික දාපු ගමන් නැව සවුන්ඩ් එකක් අපිට ගන්න පුළුවන්. සමහරක් වෙලාවට මෙතන සවුන්ඩ් IC තියෙන තැන කරකුට්ටම වෙලා යනවා පාත් එකත් එක්ක අඟුරු වෙලාම යනවා. එහෙම වුණොත් කරන්න දෙයක් නැහැ. IC දාලා බලනවා පිච්චෙච්ච තැනට නැතුව හොඳ තැන් ටිකට විතරක් IC දාලා බලලා ඒකේ වෙලාවට වැඩ කරන විදිහට සමහරක් බපල් අපිට අතාරින්න සිද්ධ වෙනවා ඒ වෙලාවේ. බෝඩ් එකක් තිබුණොත් අපිට රීප්ලේස් පාරක් දාලා දෙන්න පුළුවන්. ඒත් ඉතින් බ්‍රෑන්ඩ් නිව් බෝඩ් මේ වගේ නැති නිසා කඩන තැනකින් හරි වෙනත් එකකින් හරි ගලවලා තමයි දාන්න තියෙන්නේ. වෙනත් එකකින් දාන්න හම්බ වෙන ප්‍රවණතාවය ගොඩක් අඩුයි. මොකද මේකක් එහෙම ලේසි එකට අයින් වෙන්නේ නැති නිසා. ඊට පස්සේ අපි මේකට අලුත් ඩයෝඩ් එකක් දාලා බලමු. ඉතින් ওই විදිහට තමයි මේ වගේ power supply damage වෙන ප්‍රතිශතය. බොහෝ දුරට මෙතනත් IC එකක් තියෙනවා. ඕක damage වෙනවා. නැත්තම් මේක damage වෙලා මේ IC දෙකම damage වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේවා මේවා හරි ගස්ස ගන්න හරි ලේසි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වගේ parts පොඩ්ඩක් හොයාගන්න අමාරුයි කඩවල වල. නමුත් කොළම තියෙනවා. පොඩි රවුමක් දාලා හෙව්වොත් හොයාගන්න පුළුවන්. කොළම නැති දෙයක් නැහැ. ඊට පස්සේ මේ ඩයෝඩ් සාමාන්‍යයෙන් normal කඩවල වල නැහැ. parts ගොඩක් කරන කඩවල වල තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට මම මේකේ number එක කිව්වා ඉස්සෙල්ලා. මේක ඇවිල්ලා RS 306. එතකොට දැන් මේ RS 306 කියන එක මම කටෙන් කිව්වම සමහර කරාට මේක වීඩියෝ එකේ පැහැදිලි නැති වෙන්න පුළුවන් ඩයෝඩ් එක. එතකොට ඔයගොල්ලෝ වීඩියෝ එක යවද්දි ඔන්න ඒක නැහැ. ඔයගොල්ලන්ට අහුවෙන්නේ නැහැ. ඒක නිසා තමයි වීඩියෝ යවන්න එපා කියන්නේ. ගොඩක් කට්ටිය වීඩියෝ එක යවලා අතරින් පතර බලලා රිපෙයාර් එකක් කරන්න කියලා නාගෙන ඔන්න මට කතා කරනවා මෙහෙම වුණා කියලා. එතකොට මම ඉතින් ඒගොල්ලන් අහනවා ඔයගොල්ලෝ වීඩියෝ එක යවුවද කියලා. ඒගොල්ලෝ බලද්දි වීඩියෝ එක යවලා.
රිපෙයාර් එකක් කියලා දෙන්නේ මුලින් ඉඳලා ළඟට. ඒක මුලින් ඉඳලා ළඟට බලන්න ඕන නිසා. මේක ඔයගොල්ලෝ බලලා ඔයගොල්ලෝ කරන දෙයක් හරියට කරගන්න කියන තමයි මට තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා මම වෙනත් එකකින් ගලවලා ගත්තා. වෙනත් පවර් සප්ලයි එකකින්. ඔයගොල්ලන්ට පේන්නේ දොන්න අවුලක් නැතුව වැඩ කරනවා මේ පැත්තට. ඉතින් අනිත් පැත්තට ඕක වැඩ කරන්න බෑ. මෙන්න මේ පැත්තට වැඩ කරන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි හොඳ ඩයෝඩ් එකක් තියෙන්නේ. මේ පාර්ට්ස් චෙක් කරන වීඩියෝ එකකුත් කරලා තියෙනවා. මේක අලුත් කෙනෙක් බලනවා නම් ඒක සර්ච් කරලා ගිහලා බලන්න. ඉලෙක්ට්‍රොනික වලට ආසයි නම් එතකොට සාමාන්‍යයෙන් මේ කෑලි චෙක් කරගන්න පුළුවන් කියන්නේ ඕගොල්ලන්ටත් මේකක් හදාගන්න පුළුවන්. මේ කිසිම ප්‍රශ්නයක් නැතුව. වැඩේ වෙලා තියෙන්නේ මේ කෑලි චෙක් කරන්න දන්නෙත් නැහැ. උඩෙන් පල්ලෙන් අත ගන්නවා. ඒක තමයි වැඩි හරියක් වෙලා තියෙන්නේ. කෑලි චෙක් කරන්න පුළුවන් නම් මල්ටිමීටරේ හරියට ඉගෙන ගත්තා නම් ඕගොල්ලන්ට ෂොප් එකක් උනත් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. අර වැඩි හරියක් තියෙන උනන්දුවක් නැතිකම කම්මැලිකම තමයි ලංකාවේ කට්ටියගේ වැඩි හරියක් තියෙන්නේ. ඒ කම්මැලි වැඩිකම හින්දා තමයි ලංකාවට මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මහන්සිලා වැඩ කරන කට්ටිය ගොඩ ගිහිල්ලා තියෙනවා. කම්මැලිකමට ඉන්න කට්ටිය හැමදාම ඉතින් ඒ තත්ත්වෙම තමයි. ඒක නිසා මල්ටිමීටර් රිපෙයාර් මේ මල්ටිමීටර් එක ගැන වීඩියෝ එකක් කරලා තියෙන එක බලන්න පාර්ට්ස් චෙක් කරන. එතකොට ඔයගොල්ලන්ට ලොකු අත්දැකීමක් එකෙන් ගන්න පුළුවන්. මේක තමයි ඩැමේජ් එක. අපි දාලා බලමු. හොඳ එක. ඉතින් සමහර කට්ටිය මට බයිනවා ටයිම් පාස් කරනවා අරකයි මේකයි කියලා. ඉතින් ඒ වගේ ඉතින් මට වැඩක් නැහැ. මොකද දෙයක් කියලා දෙන්න ඕනේ වීඩියෝ එක මුලින් ඉඳලා අගට. නැත්තම් මේවා මෙලෝඩියක් දන්නේ නැති කට්ටිය තමයි බලන්නේ. ඉතින් ඒ කට්ටියට මෙලෝඩියක් තේරෙන්නේ නැති වෙනවා. මම මේ කරන විදිහට මේක කරන්න ගියත් කිසිම දෙයක් කියන්නේ නැතුව මේ කටින් කිසිම දෙයක් කියන්නේ නැතුව රිපෙයාර් එකක් කරලා දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. එතකොට ගොඩක් දිනෙට ඒක මේ හිතා ගන්නවත් බැරි වෙනවා මම මොකද කරේ කියලා. ඒක නිසා තමයි දැන් මටත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ගියාම ලොකු ඩේටා ප්‍රමාණයක් යනවා. මොකද සමහරක් වීඩියෝ වල GB 2-3 තියෙන අවස්ථා තියෙනවා. මොකද ඕගොල්ලන්ට මුලින් ඉඳලා ළඟට මේක කියලා කරලා වීඩියෝ එක අප්ලෝඩ් කරද්දි. ඉතින් ඒ වෙද්දී මටත් ගොඩක් පාඩුයි. නමුත් ඒ පාඩුව දරාගන්නේ නැතුව මම මේක ඕගොල්ලන්ට කියලා දෙන්නේ ඕගොල්ලන්ට යමක් දැනගන්න ඕන නිසා. මේක පාස්සල ඔක්කොම කරලා ওই විදිහට මේව කරද්දි අර පැත්තට ඊයම් බෝල යවන්න එපා. ඒ පැත්තට ඊයම් බෝල හරි මොනවා හරි ගියොත් චිප් IC ඩැමේජ් වෙලා මේක අපිට මොකුත් කරගන්න බැරි වෙනවා. ඒක නිසා ඒක පොඩ්ඩක් හරියට බලන්න ඕගොල්ලෝ බලලා ක්ලීන් එකට වැඩේ කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ඊට පස්සේ අපි අලුතෙන් කිව්වට අලුත් ඩයෝඩ් එක ගන්න රීකන්ඩිෂන්. නමුත් මෙතනට අලුතෙන් තමයි මේක දාගන්නේ. අපි මේක දාගෙන බලමු. පවර් එකට මම කනෙක්ට් කරගන්නවා මේක. පවර් එකට කනෙක්ට් කරාට මේ LG මේ හෝම් තියටර් වල ස්ටෑන්ඩ් බයි ලයිට් එකක්වත් මුන් දාලා නැහැ මේකට. අපිට ඉතින් හිතා ගන්න බෑ මේක පත්තු වෙනවද නැද්ද, මේක වැඩ කරනවද, මේකට කරන්ට් එකවත් අඩුම තරමේ ඇවිල්ලාද කියලා හිතා ගන්න බෑ. ඉතින් පවර් බටන් එක ඔබලා ඩිස්ප්ලේ ආපුවම තමයි හිතා ගන්න පුළුවන් අම්මට සී මෙන්න කරන්ට් එක ඇවිල්ලා මේක වැඩ කියලා. බලමු අපි මේක ඔයගලන්ට පේනද ඔන්න දැන් ඔන්න වැඩ. ඒගොල්ල මේක ටිකක් වෙලා ගියාම ඕෆ් වෙලා යනවා. ඕෆ් වෙලා යන්නේ ඇවිල්ලා මේකට ඇම්ප් එක සෙට් කරලා නැති නිසා. එහා පැත්තේ ඔයගොල්ලන්ට පේනද පෑන් එක වැඩ කරා. දැන් ඒක වැඩ කරන්නේත් නැහැ. ඔන්න ඕෆ් වෙලා තියෙන්නේ. මේකේ ඇම්ප් එකට යන සප්ලයි ටික යන්නේ නැති නිසා බලමු අපි. ඇම්ප් එක පැත්තත් කනෙක්ට් කරලා මේක වැඩ කරයිද නැත්තරම නැති වෙයිද කියලා. ඉතින් සමහරක් වෙලාවට ඇම්ප් එකේ ප්‍රශ්නයකට මෙහෙම වෙන්නත් පුළුවන්. නමුත් මේක සවුන්ඩ් පැත්තේ නොවන නිසා අපිට ඇම්ප් එක පැත්තට දාන්න පොඩ්ඩක් අමාරුයි. නැවත මම මේක ගලව ගන්නවා. ඉතින් මේක වැඩි හරියක් රත් වෙන ඩයෝඩ් එකක් නෙවෙයි. නමුත් මට හිතා ගන්න බෑ කොහොමද මේක ගියේ කියලා. මොකද මේ පැත්තෙන් ලොකු කරන්ට් එකක් මේ පැත්තට යන්නේ නැහැ. පොඩි ඒවා තමයි යන්නේ 12 ලයින් 15 නේ 5 වෝල්ට් ලයින් ඒ වගේ පොඩි ඒවා තමයි යන්නේ. ඉතින් එහෙම යද්දිමුත් ඕක ෂෝට් වුණා කියන්නේ සමහරක් වෙලාවට මේක ඩිම් එකේ යහුවා වෙන්න පුළුවන්. නැත්තම් කරන්ට් එක වැඩි වෙලා වෙන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් ඉඳලා
මේ தත්ත්වය ඇති වුණා කියලා තමයි අපිට හිතා ගන්න වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන ඊයන් ටික අයින් කරන ෂෝල්ඩ් එකකින් ඒ කරලා ඊට පස්සේ අපි මේ යටින් දාගත්ත ඩයෝඩ් එක පාස්සලා මේකට ඇම්ප් එක කනෙක්ට් කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. පැස්සුවට පස්සේ මේක සීනා ටිකක් දාලා මම පොඩ්ඩක් ක්ලීන් කරගන්නවා. මොකද ඊයම් බෝල තියෙන්න පුළුවන්. ඊයම් බෝල තිබුණොත් ඒ වැඩේ පොඩ්ඩක් ජල්තරස් වෙන්න පුළුවන් ෂෝට් වෙලා. ඒක නිසා අනිවාර්යෙන් මේක පොඩ්ඩක් ක්ලීන් කරගන්න ඕන. ක්ලීන් කරාට පස්සේ අපි බලමු මෙතන පින් ටිකක් තියෙනවා. පින් ටිකට සෙට් වෙන ගානක් ගහ ගන්න ඕන. ඔන්න ඔය විදිහට. හරිම සරලයි වැඩේ. ඊට පස්සේ මෙතන ඇන ටිකක් තියෙනවා දාන්න. අපි දාමු ඇන ටිකක්. ඇන දාන්න නැතුවත් බලන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි ඇන ටික දාගෙන හොඳයි ඔන්න මම පවර් දුන්නා. මේකත් ගැහුවා. ඊට පස්සේ බලමු මේක ඔන් කරලා ඔන්න එනවා කිසිම අවුලක් නැතුව කළා වැඩ කරන්නේ නැති ඉඳන්නේ. බලමු ඉතින් හරියටම කියන්න බෑ මොකද මේ ෂුවර් නැති අයිටම් නිසා. මට පේන විදිහට අවුලක් නැහැ වගේ. ඕපන් නැහැ ඇම්ප් එක නැති නිසා තමයි ඕප් උනේ. වොලියම් අඩු වෙනවා, වොලියම් වැඩි වෙනවා. ඊට පස්සේ ඔන්න FM වලට වැටුණා. හොඳයි ඊට පස්සේ ඔන්න සෙට් එක ඔන් වුණාට පස්සේ අපි බලමු මේකට ස්පීකර් එකක් කනෙක්ට් කරලා. ඉතින් මම මේ ගහන ස්පීකර් එක ඇවිල්ලා මම හැමදාම චෙක් කරන්න පාවිච්චි කරන එක. මේක ඇවිල්ලා ඕම්ස් 8 ස්පීකර් එකක්. ඔයගොල්ලන් ගෙදර තියෙනවා වැඩ කරන්නේ නැති හෝම් තියටර් එකක්. ඒකේ ස්පීකර් අරගෙන පොඩි පොඩි කෑලි කාර් සෙට් වලට ඒක ඔය ඇම්ප් වලට එක එක ඒවට අමුණන්න යන්න එපා. මොකද ඒකේ ඇවිල්ලා ඕම්ස් 3 ස්පීකර් තමයි තියෙන්නේ. ඒවා හයි කරන අයිටම් එක පිච්චෙනවා. ඒ කියන්නේ බබල් එකක් පිච්චෙනවා සමහරක් වෙලාවට. සමහරක් වෙලාවට ඇම්ප් එකක් පිච්චෙනවා. ඉතින් කාර් සෙට් වලට නම් ගහන්න යන්නම එපා. මොකද ඒ වගේ ඕම්ස් ගන්න අඩු නිසා කාර් සෙට් එක හරි පොඩි ඇම්ප් එකක් හරි මොකක් හරි අයිටම් එකක් පිච්චෙනවා. මොකද ඕම්ස් 3 අයිටම් සෙට් කරන්න අමාරුයි. මේ අපේ කොයි කාවෝඩි සිස්ටම් වලට සහ ගෙදර පාවිච්චි කරන අයිටම් වලට. ඒක හෝම් තියටර් වල ස්පීකරේ හරියන්නේම මේ ඇම්ප් එකට විතරයි. ඊට පස්සේ මේකේ දන වයර් එක අපි මේ විදිහට මෙතනට හයි කරගන්නවා. හොඳයි. දැන් බලමු මේකේ වොලියම් අඩු කරලා තිබ්බේ. ඊට පස්සේ අපි බලමු FM වල තියෙද්දි වොලියම් වැඩි කරලා මේකේ සවුන්ඩ් එනවද කියලා. දැන් තියෙන level FM 105.20. ඉතින් ඕගොල්ලන්ට ඇහෙනවද සද්දේ?
ෆුල් අඩු කරලා දානවා මේක. මේක රිපෙයාර් එක 100%ක් සාර්ථකයි. ඇම්ප් එක සවුන්ඩ් එනවා කිසි මවුලක් නැතුව, පවර් සප්ලයි එකත් හරි. ඉතින් ඔය විදිහට තමයි මේ හෝම් තියටර් එක රිපෙයාර් එකක් කරන්නේ. ඉතින් මට එන විදිහට මම ඔයගොල්ලන්ට රිපෙයාර් කරලා පෙන්නන්නම්. ඒ ෆෝල්ට්. ඉතින් මේකේ ඩයෝඩ් එකක් විතරයි ඩැමේජ් වෙලා තිබ්බේ. මට මතක විදිහට මම සවුන්ඩ් IC ගහපු එක්කත් ඔයගොල්ලන්ට වීඩියෝ කරා වගේ මතකයක් තියෙනවා. හරියට මතක නැහැ මොකද වීඩියෝ දාගන්න බැරි වෙච්ච නිසාත්. ඉතින් ඔයගොල්ලන් ඊළඟ දින channel එකට subscribe කරලා එකතු වෙන්න channel එකත් එක්ක. එතකොට පුළුවන් ඉස්සරහටත් ඔයගොල්ලන්ට මේ වගේ වැදගත් වීඩියෝ මගේ channel එකෙන් බලන්න, repair වීඩියෝ ඒ වගේම ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න. ඉතින් හැම දෙයක්ම මම කියලා දෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලන්ට කමෙන්ට් එකක් දාලා ඒවා අහන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව මම ගිහිල්ලා එන්න අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.